අදත් අපි අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ එකතු වෙනවා. මේ රීට්‍රැක් YouTube නාලිකාව අපි හැමෝටම ජීවිත වැරදුණු අයට වැරදුණු ජීවිත ආයෙත් නිවැරදි කර ගැනීම සඳහාම ඒ එකම අරමුණෙන් අපි ඔයගොල්ලොත් එක්ක අත්දැකීම් දැනුම බෙදා ගන්න YouTube නාලිකාවක් විදිහට තමයි රීට්‍රැක් නාලිකාව අපි ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. අද අපි අපේ තුන්වෙනි වීඩියෝයේදී මාතෘකාව විදිහට ගන්න උත්සාහ කරනවා. අපි ඇත්තටම බැඳීම් ඇති කරගන්නේ අවබෝධයෙන්ද, කැමැත්තෙන්ද, ආසාවෙන්ද, ආවේගයෙන්ද, වෛරයෙන්ද? මෙහෙම අපි බැඳීමක් එක ආදරය වෙන්න පුළුවන්, යාළුකමක් වෙන්න පුළුවන්, මොන විදිහ හරි බැඳීමක් ඇති කරගන්නකොට ඒ බැඳීම අපි ඇති කරගන්න මොන වගේ මානසික පදනමක්ද අපි යොදාගත්තේ කියන එක අපි මෙතනින් වැඩි අවධානයක් ආදරය, ප්‍රේමය, සෙනෙහස කියන පැත්තට දෙන්න උත්සාහ කරන අපිට ගොඩක්ම වර්තමානයේ ගැටලුව තියෙන්නේ රිලේෂන්ෂිප්, බැඳීම්, ආදරය කියන පැත්තේ හින්දා. අපි මෙහෙම හිතලා බලමු. දැන් අපි පෞද්ගලිකව ගත්තොත් අපි මූණේ ගාන ආලේපනයක්, ක්‍රීම් එකක්, ඔළුවට දාන තෙල් එකක්, කකුලට දාන සෙරෙප්පු දෙකක්, ගමනක් යන්න අඳින ඇඳුම, මේ වගේ අපේ ජීවිතේට බාහිරින් පාවිච්චි කරන, බාහිරින් තියෙන දෙයක් අපි මිලදීලා ගන්න ගියත්, තෝර ගන්න ගියත් අපි කී සැරයක් ඒ ගැන හිතනවද? කොච්චර අපි හිතනවද? ඒ පාට, ඒකේ ක්වොලිටි එක, වටිනාකම, කල්පැවැත්ම, තමන්ට ඒක ඒකෙන් ලැබෙන සමාජ තත්ත්වය, ස්ටේටස්, සමහර දේවල් අපිට අතේ තියෙන මුදල නැති වුණා අපි වැඩි මුදලක් යට කරනවා. මොකද අපි ගෙවන්න හරි ගන්න ඒත් අපි හිතනවා වටිනවා කියලා. ඒ නිසා ඒකේ අපි මන් ළඟ තියෙන ජීවීමේ හැකියාවට වඩා වැඩි වටිනාකමක් වුණත් මම දරනවා ඒක වටිනවා කියලා මම ඒ ගැන තියෙන අවබෝධය අනුව. එතකොට අපි එහෙම පාවිච්චි කරලා අයින් කරන සෙරෙප්පු දෙකක්, සපත්තු දෙකක්, ඇඳුමක් ගන්න ගියාපුවාම ඒ තරම් සැලකිලිමත් වෙන අපි ජීවිතයට යාළුකමක්, බැඳීමක්, සෙනෙහසක්, ප්‍රේමයක්, රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ගියා අපි ඒ තරම් සැලකිලිමත්ද? මොකද හේතුව අපි බැඳීමක් කියන එක ඇති කරගත්තාම ඒකේ විශේෂත්වය තමයි අපි බාහිරව සෙරෙප්පු දෙකක්, ආලේපනයක්, වෙන දෙයක්, කෑමක්, බීමක් වගේ දෙයක් තෝරගත්තා වගේ නෙවෙයි. බැඳීම කියන එක මනසට හැම වෙලේම බලපාන දෙයක්. උදාහරණයක් විදිහට අපි ඔෆිස් එක, ඉස්කෝලේ එක, ඉගෙන ගන්න තැනක අපි අකමැති જાති යාළුවෙක් අපිට ආශ්‍රය කරන්න වෙලා නම් අපි කොච්චර පීඩනයකද ඉන්නේ. මොකද ඒක හරියට මේ වගේ දෙයක්. අපිට නොගැලපෙන බැඳීමක් මනසේ තියාගන්නවා කියන්නේ හරියටම අපි හැමදාම නිදින මෙට්ටේ උලක් තියනවා වගේ ඇනෙන දෙයක් තියෙනවා. අපි ඉඳ ගන්න පුටුවේ ඇනෙන දෙයක් තියෙනවා වගේ. අපි අඳින ඇඳුමේ ඇඟට අපහසු දෙයක් තියෙන. මොකද හැම වෙලෙම අපි හිතන අපි හැමදාම නිදින ඇඳේ මොකක් හරි ඇනෙන දෙයක් තිබුත් අපි මුළු නිින්දම අපේ අඩාල වෙනවා. ඉඳ ගන්න පුටුවේ තිබුත් අපිට හරිම අපහසුයි. ඒ වගේ අපිට මේ බැඳීම ආදරේ වුණත්, යාළුකමක් වුණත්, සහෝදරකම කියන අපිට බැඳීම ලැබෙනවනේ උපතින්. අපි ඇති කරගන්න බැඳීම් ගත්තොත් ඒක ආදරේ වුණත්, යාළුකමක් වුණත් ඒ බැඳීම හදාගත්තට පස්සේ අපිට දැනෙනවා මේ වැරදි කෙනා එක්ක අපි බැඳීම ඇති කරගත්තේ මේක අපි හිතන තරම් ඉක්මනින් ඒ බැඳීම අයින් කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි ඉස්කෝලේක ඉන්නවනම් අපිට ඉස්කෝලෙන් අයින් වෙන්න බෑ. වැඩපොලක ඉන්නවනම් ලේසියෙන් අපිට වැඩපොලෙන් අයින් වෙන්න බෑ. සමහරට අපි එකම ගමේ එකම පැත්තේ කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තොත් අපිට ගමෙන් යන්න බෑ. හැබැයි ඒතර පටන් ගෙන ඉවරයි. අන්න ඒ වගේ බැඳීම අපි පටන් ගන්න කලින් කොයිතරම් සැලකිලිමත් වෙන්න ඕනද කියන එක.
අපි බලමු මොන වගේ විදිහටද බැඳීම් පටන් ගන්න කියලා. මේ බැඳීම් උදාහරණයක් ගත්තොත් සමහර බැඳීම් අවබෝධයෙන්. අපි කියනවා අපි දෙන්න අද වෙනකොට මෙරිකල් අවුරුදු 20ක් වෙනවා. අපි දෙන්න එකම ගමේ අපේ අම්මලා තාත්තා යාළුවෝ. අපි දෙන්න සමහරට අපි කියනවා ලදරු පාසල් කාලේ ඉඳලා උසස් පෙළ වෙනකම් අපි හොඳ යාළුවෝ. එහෙනම් අපි අද හොඳින් ඉන්නවා. එතනදී ඒගොල්ලෝ විස්තර කරන්නේ දීර්ඝ කාලයක් එකට ඉඳලා අපි කියනවා මිනිස්සෙක්ගේ තියෙනවා ඔක මනෝවිද්‍යාවෙන් කළමනාකරණය තුගන්නන දෙයක්. පැති 4ක් තියෙනවා දල වශයෙන්. උදාහරණයක් තියෙනවා මිනිස්සුගේ ස්කිල්ස් අපි සොට් කියලා කියන ස්කිල්ස් දක්ෂතා කියලා තියෙනවා. ඊට පස්සේ දුර්වලතා කියලා තියෙනවා. ඊට පස්සේ මිනිසුන්ගේ තියෙනවා දුර්වලතා හැකියාව ප්‍රවීණතාවය. ඒතර මිනිස්සුගේ හොඳ නරක සුභ අසුභ ධනවාදී ඍණවාදී හරි නෝ මිනිස්සෙක් කියන්නේ පැකේජ් එකක්. අපි පැකේජ් එකක් කියන්නේ ඒක හැමදේම තියෙනවා. මොකද අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ ඉපදෙනකොට කවදාවත් මිනිමරුවෙක් උපදින්නේ නැහැ. සමාජ විරෝධී වැඩ කරන ගෑනු කෙනෙක් උපදින්නේ නැහැ. උපදින්නේ අහිංසක දරුවෙක්, දුවෙක් පුතෙක්. හැබැයි එයා ඒ අවුරුදු 18 20 වගේ එන ඒ අවුරුදු 20ක විතර ගමනේ මූණ දෙන අද්දකේ මාස්ටර් කරන මිනිස්සු ලැබෙන මනසට ලැබෙන විවිධ ආකාරයේ මොටිවේෂන් මේ හැම දෙයකින්ම තමයි හොඳ නරක කියන පැත්තට හරවන්නේ. තව මේට අමතරව ඉතින් එක එකලාගේ ආගම අනුව විස්තර කරනවා. අපි කිව්වොත් ආගමක් අපි ඇතුළත් කරන්නේ නැතුව lucky unlucky good bad ඒ වගේ දේවල් තියෙනවා. උදාහරණයක් විදියට කෙනෙක් උපදිනකොටම හොඳ දෙමව්පියෝ කෙනෙක් ළඟ ඉපදුනා නම් හොඳ පරිසරයක ඉපදුන එක යාගේ ලක් එක. මේක වෙන දෙකින් කියන්න පුළුවන් එක ආගම වල. තව සමහරට ඉපදෙනකොටම නරක තැන ඉපදුනා නම් දෙමව්පියෝ පරිසරයේ ජීවත් වෙන තැන සමහරට යාට අත්දැකීම් එක යාට හොඳ තැනට ලොකු තරංගයක් අපි කියන්නේ ලොකු වෙහසක් දරන්න වෙනවා. ඉතින් ඒකින්ද අපි අර මුලින් කියපු උදාහරණයේදී එතකොට ඒ දෙන්නේ සමහරට අවුරුදු 10ක් 15ක් යාළුවෝ වගේ ඉඳලා තියෙනවා. එතනදී අපි කියන ඒගොල්ලෝ හරි අවබෝධයක ඉන්නවා. මොකද අපි හරි අවබෝධය කියන්නේ. එයාගේ වැරදි දේ දන්නවා, හරි දේ දන්නවා. නෙගටිව් දේ දන්නවා, පොසිටිව් දේ දන්නවා. එතකොට එයා කාලයක් ඉඳලා දන්නවා අහවල් තැන එයා හැසිරෙන්නේ අහවල් විදිහට කියලා. ඒතර අපි කෙනෙක් ගැන අවබෝධයෙන් ඉන්නකොට කොහොමද ඒක අපිට වැදගත් වෙන්නේ? අපි අවබෝධයෙන් ඉන්න යාළුවෙක් ගැන උදාහරණයක් කිව්වොත් කියනවා එයාට ඕන දෙයක් හරි එයාට වෙලාවට වැඩ කරන්න ඕන. එයා කැමති නැහැ එයාගේ වෙලාව නාස්ති කරනවට. එහෙම දැනගත්තාම අපි දන්නවා අපි යත් එක්ක වැඩ කරනවා නම් අපි ලෑස්ති වෙන්න ඕනේ එයාගේ කාලසටහනට වැඩ කරන්න. එයාට තරහව කියලා අපි එයා වයින් කරන්න මොකද දන්නවා එයාට තරහින් සාධාරණ විදිහකට. තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට ඕන දෙයක් හුරුයි හැබැයි රණ්ඩු වල විහිළු කරන්න බෑ. ඒතර අපි කියන්නේ එයා හැම වෙලේම සීරියස් මූඩ් වල ඉන්න කෙනෙක්. තව කෙනෙක් ඉන්න පුළුවන් මිනිස්සු ඕන කෙනෙකුට හොඳට උදව් කරනවා වැරදි දෙයට කවදාවත් උදව් කරන්නේ නැහැ. ඒ වගේ අපි මිනිස්සුන්ගේ හොඳ නරක තේරුම් ගත්තාම එතන අපි මේ ඊළඟ මාතෘකාවක් කතා කරන දෙන්නේ මේක ලොකු පදනමක්. අපි කියනවා අපි එයාව දැනගෙන ඉන්නේ. උදාහරණයක් විදිහට අපි හිතුවොත් අපි තුන් අපි පිළිම ළමයි කියනවා අපි කියනවා මේ කොල්ල මූ එහෙම නැත්නම් මෙයා කිසිම හේතුවකින් දකින කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ නැහැ කියලා අපි අවුරුදු ගානකින් දන්නවනම් එහෙම කෙනෙක් එක්ක ගෑනු ළමයෙක් රිලේෂන්ෂිප් එකකට ගියොත් මේ අද කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි ගමනක් යනකොට ටෙලිෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ගමනක් යනවා Tamanne යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ජොබ් එකකට යනවා එතෙන්දි කතා කරන්න නිදහස නැහැ. හැබැයි ඒ Tamanට නොපෙනෙන Tamanගේ මනසට බැඳීමක් තියාගන්න බැරි ඒ වගේ සීමා සහිත තැනක අනිත් කෙනා ජීවත් වෙනකොට එතනදී වුණත් එයා හිතනවා නෑ එයාට තියෙන ප්‍රශ්නේ සාධාරණයි.
එතනදී එයා තේරුම් ගන්න මෙයා මෙහෙම හැසිරෙන්නේ වැරද්දක් කරන හින්දා නෙමෙයි. එයාට ඒ වෙලාවේ තියෙන බාධාව හින්දා. මෙන්න මේ විදිහට අවබෝධයෙන් බැඳීමකට ගියපොන් තියෙන ප්‍රධාන එක වාසියක් තමයි සැකය කියන එකේ අවම වෙනවා. ඊට පස්සේ දෙවෙනි දේ තමයි අපි බැඳීමක තියෙන ඕන හොඳ ගුණාංග කීපයක් තියෙනවා. මොනවද? අපි කියනවා බැඳීමක දෙන්නෙකුට දෙන්නෙක් එක යාළුවෙක් වුණත් ආදරය, එහෙම නැත්නම් ලිංගතුකම. ඊට පස්සේ අපි කියනවා කැපකිරීම. ඊට පස්සේ දරා ගැනීම. මේ විදිහට ආදරේ, කැපකිරීම, දරා ගැනීම, ඉවසීම. මොකද අපි එහෙම කියන්නේ සමාජයට අනිත් කෙනාට තියෙන ගැටලු බාධා තියෙන තැන්වලදී අපිට දරා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට අපි තුමු යා අපි අර කලින් කිව්වා වගේ ගොඩාක් දේවල් හොඳයි යාට වෙලා ගියොත් තරහ එනවා. ඒතර අපිට සිද්ධ වෙන යාගේ තරහ දරා ගන්න. ඊළඟ තව තැනකදී අපි කියනවා කැප කරනවා. අපි හිතමු අපිට වඩා අඩු ආර්ථික මට්ටමක කෙනෙක් එක්ක නම් අපි බැඳීම තියෙන්නේ. අපිට එවැනි ධනෙ කැප කරන්න වෙනවා. ඊට පස්සේ අපිට වඩා අපි තුන් කෙනෙක් දැන් අසනීප වෙන වගේ දෙයක් වෙනවා කියලා ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතනදී අපිට අනිත් කෙනාගේ කාලේ අපේ මුදල් කැප කරන්න වෙනවා. ඉවසීම, කැපකිරීම, දරා ගැනීම. අපිට කලින් කිව්වා වගේ අපි හැමෝගෙම හොඳ නරක තියෙනවා. අපි හොඳ කියන එක කාටවත් දරා ගන්න අපි හැමෝම හොඳ දෙයට කැමතියි. හැබැයි අනිත් කෙනාගේ දුර්වල දේ දැක්කම අපිට සිද්ධ වෙනවා දරා ගන්න. මෙන්න මේ විදිහට අපි අවබෝධයෙන් බැඳීමක් ගොඩනගාගත්තාම වෙනස තමයි අපි බැඳීමක තියෙන ලක්ෂණ. ආදරය කිරීම, ඉවසීම, කැපකිරීම, දරා ගැනීම. මේ වගේ දේවල් නිරන්තරයෙන්ම දෙන්න අතරින් දෙපැත්තට ගලාගෙන යනවා. එතන ඒ දෙපැත්තට ගලාගෙන යනවා කියන එකේ වැදගත්කම තමයි ඒ දේතර තමයි මනුස්සත්වය කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි අර මුලින්ම කතා කරා වගේ අපි ඉතින් කතා කරන්නේ අවබෝධයෙන් බැඳීමක් ඇති වෙන එක. එතකොට අවබෝධය කියන එක ඇති වෙන්න කාලය කියන එක හරි වැදගත්. අපි කෙනෙක් එක්ක ගැටෙන කාලය මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් 10ක් ඒ ගැටෙන තරමට වැඩි වෙන තරමට අපිට අවබෝධය කියන එක පුළුල් ශක්තිමත්. එතකොට සමහර තැන්වලදී අපි කියනවා මචං උඹ අපි කොල්ලෙකුට කෙල්ලෙකුට කියනවා ඔයා මාර හොඳයි හැබැයි කවදාවත් මම ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට තෝරගන්නේ නැහැ. අපි තව තැනකදී කියනවා ඔයා මාර හොඳයි හැබැයි මම කවදාවත් ඔයා මගේ බොයිෆ්‍රෙන්ඩ් විදිහට තෝරගන්නේ නැහැ. එහෙම අපි කියන්න හේතුව අවබෝධයෙන් දන්නවා මෙයා කොච්චර හොඳ වුණත් මෙයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් විදිහට මම කැමති කෙනා විදිහට මොකද අපි හැමෝගෙම හිතවල තියෙනවා මම කැමති කෙනා කියලා. එතකොට ඔයගොල්ලෝ දැනට ප්‍රශ්නික ඉන්නවනම් මෙන්න මේ වගේ අධිකව රණ්ඩු කරනවා, අධිකව සැක කරනවා, අධිකව වද දෙනවා. කොච්චර හොඳ කරත් හොඳක් කියන්නේ නැහැ. කොච්චර කැපකිරීම කරත් ඒකේ වටිනාකමක් දන්නේ නැහැ. කොච්චර ආදරය කරත් ආදරය දැනෙනවා කියන්නේ නැහැ. ඒ වගේ අපි කොයිතරම් හොඳ දේවල් කරත් අනිත් කෙනා ඒ දේවල් ඍණවාදී නෙගටිව් විදිහටම නම් දකින්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බැඳීම් හදාගෙන තියෙන අවබෝධයෙන් නෙවෙයි. අපි ඊළඟ කතා කරමු වෙනත් බැඳීම් වර්ග මොනවද කියලා. ඒතර අවබෝධයෙන් බැඳීමක් ඒ කියන්නේ අපි මුලින් ඒකයි කියන්නේ අපි බැඳීමට කලින් ඇති වෙන්නේ අවබෝධය. මොකද ගොඩක් කට්ටිය කියනවා නෑ මං එයා මට කැමති වුණා මං එයාව හදා ගන්නවා. මං එයා මට කැමති වුණා මම වෙනස් වෙනවා කියලා. එහෙම කතාවට කිව්වට බැඳීමකට ගියාට පස්සේ මිනිස්සෙක් වෙනස් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. 105-10. මොකද හේතුව බැඳීමකට ගියාට පස්සේ එයා Tamanට ලැබුණා කියන දේ මනසට දැනෙලා ඉවරයි. අපි හැමෝටම දෙයක් කරන්න මොටිව් එකක් ඕන, හේතුවක් ඕන. ලැබිලා ඉවරුණාට පස්සේ එයාට හිතනවා
මේ ආදරය කියන්නේ මොකද ආදරයේ ස්වභාවික ලක්ෂණයක් තමයි ලෝභයි. අතාරින්න කැමති නෑ. අතාරිය තව කෙනෙකුට අයිති වෙයි කියලා ඇති වෙන අධික ලෝභකම. සමහරට සැකේ, සමහරට බය. ඒතකොට මොන වැරද්දුනක් දරාගෙන ඉන්න හදනවා. ඒ ඉන්නේ එයාගේ ආදරය ලැබෙන හින්දා නෙමෙයි. තමන්ගේ හිත හදාගන්න බෑ තව කෙනෙකුට අයිති වෙයි කියලා. හරි. ඒ හින්දා ඔයගොල්ලෝ අපි කියන අහම්බෙන් පාරක දැකලා, උත්සවයක දැකලා, සමාජ මාධ්‍යයක හම්බෙලා සමහරට අපි එයාගේ එක ගතිගුණයක් රූපේ පෙනුම, කටහඬ, සමහරට එයා කරු එක ක්‍රියාවක් ඔය වගේ එයාගේ ජීවිතේ පොඩි ප්‍රතිශතයක් දැනගෙන, පොඩි ප්‍රතිශතයක් ගැන අවබෝධයෙන් නම් අපි බැඳීම, යාළුකමක් වුණත්, රිලේෂන්ෂිප් එකක් වුණත් පටන් ගත්තේ අපි එයාගේ රිලේෂන්ෂිප් එක පටන් ගත්තට පස්සේ නම් එයාගේ වැඩිපුර දේවල් අපිට අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ මෙහෙම මුණ ගැහිලා දෙකලා මාසයක් දෙකක් ඇතුළත යාළු වෙලා ජීවිත කාලෙම ඉඳ හදනවා නම් එතකොට අපි එයාව තේරුම් ගන්න අපිට තිබෙන්නේ මාසයයි. සමහරට මේ මාසය අපි එයාව දැකලා තියෙන අවස්ථා 1යි 2යි. අපි අර කලින් කියපු දුර්වලතා, හැකියාව, කුසලතාවය, හොඳ නරක හරි ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. හැබැයි අපි ඇත්තේ බැඳීමක් හදාගෙන. විශේෂයෙන්ම රිලේෂන්ෂිප් එකක් එන්නත් ආදර සම්බන්ධතාවයක වෙනස තමයි ආදර සම්බන්ධය ඇති වෙන මොහොතේ ඉඳලා හොයන්නේ ආදරේ. හොයන්නේ සැනසීම, සතුට, hina වෙලා ඉන්න, හොඳින් ඉන්න. හැබැයි අනිත් කෙනා අපි බලාපොරොත්තු වෙන හැම තැනකම අනිත් කෙනාගේ හැසිරීම වෙනස් නම් මොකද වෙනස් වෙන්න හේතුව අපි එයා උදාහරණයක් විදිහට සතුටේදී, දුකේදී අපි වැඩක ඉන්නකොට, තරංගයක ඉන්නකොට, විභාගයක ඉන්නකොට, ලෙඩ වෙලා ඉන්නකොට, ඊට පස්සේ පෞලේ දෙක ඉන්නකොට ඒ එක තැනදී අපි බලාපොරොත්තු වෙන දේ එයාගේ කොහොමද කියන්නේ අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ, දැනගන්න අවස්ථාවක් උන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ අධිකව සැකේ රණ්ඩු කරන එක, රිද්දන එක, පරිගන්න එක, වද දෙන එක වගේ දේවල් මූණ දෙනවා නම් එක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ බැඳීම පටන් ගෙන තියෙන අවබෝධයෙන් නෙමෙයි. එහෙමනම් අපි අවබෝධයෙන් බැඳීමක් පටන් ගන්න මූලිකම දේ තමයි ඒ අවබෝධය ඇති වෙන්නේ යම් කිසි ප්‍රමාණවත් කාලයක් ඕන. ඒක මාසයක් දෙකක් වෙන්න බෑ කොහොමදත්. මාස 6ක් වෙන්නත් බෑ. කතාවට කියනවා මිනිස්සු ජීවිත කාලෙත් තේරුම් ගන්න බෑ කියලා. නමුත් 120ක් විතර 180ක් විතර තේරුම් ගන්න පුළුවන් අදුම මිනිස්සෙක්. අර අපි කලින් කිව්වා වගේ අපි සෙරෙප්පු දෙකක් ගන්න කඩ පහකට යනවා නම් අපි පදින්න බයිසිකලයක් ගන්න අවුරුදු ගාණක් සල්ලි හම්බ කරනවා නම් ලක්ෂ ගාණක්, අපි වාහනයක් ගන්න අවුරුදු ගාණක් ඉතුරු කරපු ලක්ෂ ගාණක්, මිලියන ගාණක් අපි වියදම් කරන අවුරුදු ගාණක් හම්බ කරා නම් ඇයි අපිට බැරි මුළු ජීවිතේම සතුට දුක තීරණය වෙන කෙනා තෝරගන්න අවුරුද්දක් දෙකක් කැප කරන්න? ඇයි හදිස්සිය මොකද්ද? මාසෙකින් යාළුලා ජීවිතේම විඳවන එකද හොඳ? අවුරුද්දක් දෙකක් ආශ්‍රය කරලා සුදුසු නෑ කියලා මග ඇරලා සතුට නිදහස ඉන්නකද? හරි. එහෙනම් පළවෙනි දේ තමයි අපි කතා කරේ අවබෝධයෙන් පටන් ගන්න බැඳීම. හරි. ඊළඟට දෙවෙනියට සමහර බැඳීම් තියෙන තනිකරම කැමැත්තින්ද විතරයි. උදාහරණයක් විදිහට සමාජ මාධ්‍යයක ප්‍රසිද්ධයි නම් තමන් ඉන්නේ ආයතනයේ, ඉස්කෝලේ, එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනයේ එයාගේ දක්ෂතාවයක් ඉන්න මොන හරි එයාගේ එක පොඩි දෙයකට පැහැදිලා ඒ පැහැදීමට කැමැත්තෙන් අපි පටන් ගන්නවා. හැබැයි එතනත් අපි අර කලින් කිව්වා වගේ අපි කැමති දේ ඇරෙන්න අපි යාගේ වෙන කිසිම හොඳ නරක දෙයක් දන්නේ නැහැ. හරි? ඊළඟට අපි බැඳීම් තව සමහර බැඳීම් පටන් ගන්නවා. බැඳීම පටන් ගන්නේ කැමැත්තට වඩා ආසාව. ඔය දෙක වෙනස මොකක්ද? ඒ කැමැත්ත කියන එක ගොඩක් වෙලාවට අපේ මානසික ගතිගුණත් එක්ක ළඟ යන එක. මම සින්දු වල කැමති නම් මම සින්දු අහන කෙනෙකුට කැමතියි. මම චිත්‍රාන්දින කෙනෙකුට චිත්‍රාන්දින දක්ෂයි නම් මම චිත්‍රාන්දින කෙනෙකුට කැමතියි. මම ට්‍රැවලින් වලට කැමති නම් මම ට්‍රැවල් කරන කෙනෙකුට කැමතියි. හැබැයි ඒ කැමැත්ත කියන එක ටිකක් කාලයත් එක්ක Taman තුළ පවතින දෙයක්. හැබැයි ආසාව කියන්නේ ක්ෂණිකව. උදාහරණයක් විදිහට කෙනෙක්ගේ ඩාන්ස් එකක් දැකලා සමහරට එයාගේ ඇඳුම දැකලා සමහරට එයාගේ අපි කියනවා අපි තේරෙන විදිහට කිව්වොත් කෙනෙකුගේ තියෙන සරාගී පෙනුම දැකලා කැමැත්ත කියන ගොඩාක් ආසාව කියන ගොඩාක් తాවකාලික දෙයක්. හරි සමහර කෙනෙක් පදින වාහනය දැකලා කෙනෙක් කැමති ඇඳුම දැකලා එතකොට ඒ ආසාවෙන් හින්දා ඇති කරගන්න බැඳීමකින් හින්දා අපි මුළු ජීවිතේම ආදරය හොයන්න යනවා. සමහරට අපිට ඒක හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව අපි ආසාවෙන්
පටන් ගත්ත බැඳීම ඒ අපි ආසා කරපු දේ හැමදාම යාගේ තියෙන්නේ නැහැ. ගායකයෙක් නම් හැම වෙලේම සින්දු කියන්නේ නැහැ. හරි. ලස්සන ගෑනු ළමෙක් පිළිම ළමෙක් එක්ක ඒ ලස්සනට ආසාව යාළුනා නම් ওই ලස්සන හැමදාම තියෙන්නේ නැහැ. ඒක මොහොතින් නැති වෙන්න පුළුවන්. හරි. ඒකට ඒ වගේ බැඳීම් මොනතර කලින් කිව්වා වගේ සැකේ වේදනාව ගොඩක් පීඩාකාරී බව වැඩි. ඊට පස්සේ තව සමහර බැඳීම් අපිට හිතා ගන්න බැහැ. මිනිස්සු බැඳීම් ඇති කරගන්න වෛරයෙන් හින්දා. කොයි වගේද? අපි එක්කෙනෙක් එක සැරයක් රිලේෂන්ෂිප් එකක් තිබිලා තමන්ව දාලා කියන සමහරට හිතනවා මං කවදාරි ජීවිතේ මිනිස්සු ආයෙ ලං කරගන්නවා කියලා. ඒ විදිහේ සමහරට මුලින් ආදරය කරන අවස්ථාවේවත් ඒ තරම් කැපකිරීම කරලා නැහැ යත් එක්ක යාළු වෙන්න. එයාගේ ආදරේ දිනා ගන්න. හැමදේම කැප කරනවා. හැබැයි හිත යට තියෙන අරමුණ මේ රිලේෂන්ෂිප් එක දෙවෙනි වතාවට පටන් ගන්නෙම පරිගන්න. එහෙම ඕන තරම් ලෝකෙ තියෙනවා. හරි. එතකොට ඒ වගේ එහෙම බැරි වෙලාවත් ඔයගොල්ලෝ එහෙම ඕන තරම් වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන් මගේ අරපු කෙනෙක් ආයෙ ඇවිල්ලා තමන් එක්ක යාළු වෙනවා නම් 10 සැරයක් හිතන්න ඕන. එතකොට එතනදි වෙන්නේ එයා ඒ බැඳීම පටන් ගන්නකම් මේ ලෝකේ තියෙන හොඳම පෙම්වතියගේ චරිතය රඟපානවා. හැබැයි කැමති වුණ මොහොතේ ඉඳලා මැරෙනකම් එයා කරන්නේ එයාගේ පලි ගැනීම. සාමාන්‍ය පලි ගැනීමක් වගේ නෙමෙයි. ආදරේ පෙරදිලා හිත ඇතුළට ගිය පලි ගැනීම ජීවිත කාලෙම ඉඳලා ඉවර වෙන්නේ නැහැ. එහෙනම් අපි කිව්වා වගේ අවබෝධයෙන්, කැමැත්තෙන්, ආසාවෙන්, ඒ වගේම වෛරයෙන්, තරහින් පටන් ගන්න බැඳීම් තියෙනවා. ඊට පස්සේ තව සමහර බැඳීම් තියෙනවා කිසිම හේතුවක් නැහැ. කාලෙ ගිවිලා යනවා. ඕනෑවට එපාවට. එහෙම නැත්නම් හේතුවක් නැහැ. දෙයක් ඕන හින්දා උදාහරණයක් විදිහට කමන්නේ මට කවුරු හරි ඉන්න ඕන. නැතුවට වඩා කෙනෙක් ඉන්නවට වඩා හොඳයි. ඒ වගේ එහෙම උදාසීන හැඟීමෙන්. ඒ කියන්නේ එහෙම ඇති වුණාම තියෙන ප්‍රශ්නේ ඒ බැඳීම තුළ අපි කියන ගෝ එකක් නෑ. අපි කියන්නේ අර මොටිවේෂන් එකක් නෑ. දැනෙන්නේ. හරි නියුට්‍රල්. හිතියක් නෑ වගේ කියන්නේ. හරි. එතකොට ඔය වගේම තවත් බැඳීම් ඇති වෙන දෙයක් තමයි තව සමහරු තමන්ගේ ජීවිතේ අරමුණු කරා යන බැඳීම් ඇති කරගන්නවා. උදාහරණයක් විදිහට කෙනෙක් සල්ලි තියෙන කෙනෙක් එක්ක යාළු වෙනවා තමන්ගේ අධ්‍යාපනය ටික කරගන්න. සමහර තමන්ගේ පෞද්ගලික වැඩ ටික කරගන්න. තව සමහරට තමන්ගේ ගියදොරක් හදාන ගමනක් බිමනක් කියන්නේ. ඒතර ඒ වගේ දෙයක මේ බැඳීමේ හැම වෙලෙම තියෙන තමන්ගේ වැඩේ කරගන්න. එතෙන්දී ආදරේ නෙවෙයි අත්‍තරම් දෙන්නේ. ආදරේ කරනවා වගේ නැත්තම් බැඳීමක් තියෙනවා රඟපානවා. නේද? ඔන්න ඒ වගේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ කතාවේ වැඩිපුර තියෙන්නේ ඒ යාළුකම වුණත් රිලේෂන්ෂිප් එක වුණත් විවාහය වුණත් මොකේ වුණත් ඔයගොල්ලෝගේ බැඳීමේ වැඩිපුර තියෙන්නේ වේදනාව නම් සැකේ නම් අසතුට නම් පරිගන්න එක නම් පොඩ්ඩක් අර රිද්දන එක නම් සැක කරන එක නම් නොසලකා හරින එක නම් ඒ ගොඩක් දේවල්ට හේතුව ඔයගොල්ලෝ බැඳීම පටන් ගන්න තැන නිසි අවබෝධයක් ඇති කරගන්න සුදුසු කාලයක් ඔයගොල්ලෝ වෙන් කරගෙන නැහැ කැප කරගෙන නැහැ. හරි. අපි අද ටිකක් බැඳීම පටන් ගන්න කොතනද කියන කතා කරේ. මේක ටිකක් හොඳට හිතලා බලන්න අහලා බලන්න. මොකද සමහරට ඔයාලගේ කතාවේ ගොඩ ප්‍රශ්න වලට මුල මේක වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ගොඩක් කරලා කට්ටිය රණ්ඩු කරනවා. එයා මාව සැප කරනවා. එයා මට ආදරේ නැහැ. එයා මාව ගණන් ගන්නෑ. හේතුව හොඳට බැලුවොත් අර අපි කියනවා හිතන්න අර පොළොවේ හැදිච්ච ගහක් තද හුළඟකටවත් ගැලවෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. හරි. හැබැයි ඔය අපි පොඩි පෝච්චියක හිටවලා පෝච්චිය කැඩුනහම සිමෙන්තියක් උඩ තිබ්බොත් ගලක් උඩ තිබ්බොත් නිකන් බිම උඩ තිබ්බොත් ඒ ගහ පොඩි හුළඟකටත් වැටෙනවා. ඇයි? අර මහ පොළොවේ හැදෙන ගහ අවුරුදු ගානක් තිස්සේ පොඩි මුල් පොළොව අස්සට ගිහලා පොළොව බදාගෙන තියෙන පොළොව අල්ලගෙන තියෙන්නේ. හැබැයි අර පොඩි පෝච්චියක මල් පෝච්චියක ඔය පොඩි ගල් තලාවක චූටි ගලක් උඩ වගේ හැදෙන ගහක මුල් පොළොවට බදලා නැහැ. හැමතැනම ගිහිල්ලා නැහැ. එතකොට පොඩි දෙයකින් උනත් ඒ ගහ හරහා වැටෙනවා. අන්න ඒ වගේ කාලයක් එක්ක අවබෝධයෙන් හොඳ නරක දුක් හරි වැරදි ශක්තිමත් දුර්වල දේ ගැන දැනගෙන ඇති වෙන බැඳීම ලේසියෙන් පොඩි දෙයකින් බිඳ වැටෙන්නේ නැහැ. අර කිසිම දෙයක් නැතුව දවසෙන් දෙකකින් මාසෙන් දෙකකින් එක සැරයක් දෙකක් දැකලා ආසාවෙන් කැමැත්තෙන් ඒ වගේ ශක්තිමත් නොවන හේතුවකින් ඇති වුණ බැඳීම පොඩි දෙයකින් උනත් පොඩි සිදුවීමකින් කඩලා බිඳ වැටෙනවා. හරි.
ඔයගොල්ලෝ මේකට හිතලා බලන්න අපි ඊළඟ වීඩියෝදී තවත් මේ වගේම අපි ජීවිතයට බලපාන ජීවිතය අපිට වැරදුන තැන හදාගන්න පුළුවන් මේ දෙකකින් අපි ඊළඟ අපේ වීඩියෝ එකේ එකතු වෙනවා. හැමෝටම බොහොම ස්තුතියි.